ගිය වසරෙත් දෙස් විදෙස් අතර කතාබහට ලක් වුණු විචිත්‍රවත් ආලෝක රටා මැවූ යාකාල පහන් කූඩු මෙවරත් වෙනස්ම ජාතක කතාවකින් ඔබ සැමට නැරඹිය හැක. උසාඩි 33කින් සහ පරිවාර කූඩු 60කින් සමන්විත වන මෙම පාන් කූඩු රාශිය කඩුවෙල නවගමුව කොරතට ඔරුවල අතුරු කිරිය යන ප්‍රදේශයන්ගෙන් ඉතිවන විශාලත පහන් කූඩුව වේ. ඔබ සැමට මෙවර වෙසක්දා සිට පුරා දවස් 7ක් මෙම පහන් කූඩු රාශිය නැරඹීමට හැක. ඔබ සැමට බැතිබර ආරාධනා. මර සටනින් අපරාජිත වූ සුරනර පුතලබ පූජිතය ලෝක සිවංකර මාහිමිගේ ධර්මේ දසදස පැතිරේවා සමදන තුඩ තුඩ ප්‍රෞදේවා බුද්ධ සරණං ගච්ඡාමි සමදන තුඩ තුඩ ප්‍රෞදේවා බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඔබ පුරන්නට ගමේ පිනට තරග අල්වස්සිය වෙන්දේසියක් පන්සලේ ලොකුටින්කම බුදු විනයනේ ඔබ පුරන්නට ගමේ පිනට තරගය අල්වස්සිය බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අති අපි තවමා වනන්තරේ වනන්තරේ ගතියක් අපිට නැතිවස මන්නා මේ තරමට බුදුබණ අහනාර දින දින පිළි අරුමය මන්නා බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අති අපි තවමා වනන්තරේ වනන්තරේ හදයට ඉලහෙන දවසක් යනි කවදාවත් ගෙවිද මන්දා බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අති අපි තවමා වනන්තරේ වනන්තරේ ගති ගුණ අති අපි තවමා වනන්තරේ වනන්තරේ